බොහෝ දෙනා තමන්ගේ ජීවිතේ ෆයිනෑන්ෂල් ප්‍රශ්න එකම හේතුවකට දාන්න පුරුදු වෙලා තිනවා. මගේ වැටුපාඩුයි. මේ වාක්‍ය අපි හැමෝම කිසිදා හරි කියලා තිනවා. හැබැයි එක ප්‍රශ්නයක් අහමු. වැටුප වැඩි වුණාම ඇත්තටම ජීවිතේ ස්ටේබල් වෙනවද? බොහෝ වෙලාවට නැහැ. මිනිස්සු වැටුප වැඩි වුණත් ස්ට්‍රෙස් එක අඩු වෙන්නේ නැහැ. ලෝන් වැඩි වෙනවා, වියදම් වැඩි වෙනවා, ආර්ථික බය තවම තියෙනවා. ඒකට හේතුව වැටුප නෙවෙයි. හේතුව money habits. සල්ලි මැනේජ් කරන habits වැරදි නම් ඕනම ඉන්කම් එකක් ස්මෝල් වෙලා යනවා. හිතන්න, ඔයාට බාල්දියක් තියෙනවා කියලා. ඒකට වතුර දානවා. හැබැයි බාල්දියේ කුහර තියෙනවා. ඔයා කොච්චර වතුර දැම්මත් ඒක පිරෙන්නේ නැහැ. බොහෝ දෙනාගේ ෆයිනෑන්ෂල් ලයිෆ් එකත් එහෙමයි. ඉන්කම් කියන්නේ වතුර. හැබිට්ස් කියන්නේ බාල්දිය. හැබිට්ස් හොඳ නැත්තම් ඉන්කම් වැඩි කරලා බෙනිෆිට් ටිකක් නැහැ. සල්ලි නැති වෙන ලොකුම හැබිට්ස් කිහිපයක් තියෙනවා. පළවෙනි එක ප්ලෑන් නැති වියදම්. මිනිස්සු බොහෝ දෙනා සල්ලි ඉතිරි වෙලා තියෙනද බලලා වියදම් කරනවා. ප්ලෑන් කරලා වියදම් කරනව නෙවෙයි. ඒ නිසා මන්ත් එකේ අවසානයේ සර්ප්‍රයිස් එකක් ලැබෙනවා. බැලන්ස් 0. දෙවනි හැබිට් එක ඉමෝෂනල් ස්පෙන්ඩිං. දුක හිතුණත් shopping, සතුට හිතුණත් shopping, ස්ට්‍රෙස් තිබුණත් shopping. සල්ලි ෆීලිංග්ස් කන්ට්‍රෝල් කරන්න යූස් කරනකොට සේවිංග්ස් ඩිසපියර් වෙනවා. තුන්වෙනි හැබිට් එක ෆියුචර් ඉග්නෝර් කරන එක. අද එන්ජොයි කරමු කියලා හිතනවා. හැබැයි ෆියුචර් එක අද ඩිසිෂන්ස් වලින් බිල්ඩ් වෙනවා. සල්ලි ග්‍රෝ වෙන්න ටයිම් ඕනේ. ටයිම් මිස් වුණාම ඔපචුනිටි නැති වෙනවා. තවත් ලොකු වැරද්දක් කම්පැරිසන්. අනිත් අයගේ ලයිෆ් ස්ටයිල් එක බලලා ඩිසිෂන්ස් ගන්නවා. එයා කාගත්ත නිසා මටත් ඕනේ. එයා ෆෝන් චේන්ජ් කළා නිසා මටත් ඕනේ. හැබැයි ඔයා දන්නේ නැහැ එයා සේවිංග්ස් තියෙනවද, ලෝන් තියෙනවද කියලා. කම්පැරිසන් වෙල්ත් ඩිස්ට්‍රොයි කරන සයිලන්ට් එනිමි එකක්. සක්සස්ෆුල් ෆයිනෑන්ෂල් පීපල් වෙනස් වෙන්නේ ඉන්කම් එකෙන් නෙවෙයි. ඔවුන්ගේ හැබිට්ස් වලින්. ඔවුන් ඉන්කම් ලැබුණාම ෆස්ට් සේව් කරනවා. ඉතිරි එකෙන් ජීවත් වෙනවා. සාමාන්‍ය මිනිස්සු ෆස්ට් ස්පෙන්ඩ් කරනවා, ඉතිරි එක සේව් කරන්න try කරනවා. ඊ වෙනස ස්මෝල් වගේ පේනවා. හැබැයි ඉයර්ස් කිහිපයකින් මැසිව් ඩිෆරන්ස් එකක් හදනවා. සිම්පල් රූල් එකක් පේනවා. සේව් ආෆ්ටර් ස්පෙන්ඩිං කියන සිස්ටම් එක ෆේල් වෙනවා. ස්පෙන්ඩ් ආෆ්ටර් සේවිං සිස්ටම් එක වින් වෙනවා. ඔයා වෙල්ත් බිල්ඩ් කරන්න ස්ටාර්ට් කරන මොමන්ට් එක ඉන්කම් චේන්ජ් වෙන වෙලාව නෙවෙයි. හැබිට් චේන්ජ් වෙන වෙලාව. ස්මෝල් හැබිට්ස් රිපීට් වෙද්දී බිග් රිසල්ට්ස් එනවා. මාසෙකට පොඩි amount එකක් සේව් කරන එක ඉන්සිග්නිෆිකන්ට් වගේ පේනවා. හැබැයි ටයිම් එක ඒක පවර්ෆුල් වෙනවා. ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක සඩන් ඉවෙන්ට් එකක් නෙවෙයි. ඩේලි ඩිසිෂන්ස් වල රිසල්ට් එකක්. ඒ නිසා අදින්ම ආස්ක් කරන්න. මට ඉන්කම් ප්‍රොබ්ලම් එකක්ද නැත්නම් හැබිට් ප්‍රොබ්ලම් එකක්ද? ආන්සර් එක ඔනස්ට් නම් සොලියුෂන් එක ක්ලියර් වෙනවා. ඉන්කම් චේස් කරන එක නවත්තන්න එපා. හැබැයි හැබිට්ස් බිල්ඩ් කරන එක ස්ටාර්ට් කරන්න. එතකොට සල්ලි අඩු වුණත් ස්ටේබිලිටි තියෙනවා. සල්ලි වැඩි වුණාම වෙල්ත් ඔටෝමැටිකලි බිල්ඩ් වෙනවා. මේ තමයි අද ලෙසන් එක. සල්ලි නැති වෙන්නේ වැටුපාඩුයි නිසා නෙවෙයි. හැබිට්ස් වැරදි නිසා. මේ වගේ සල්ලි ගැන ඇත්ත තමයි දැනගන්න channel එක follow කරන්න. ඊළඟ කොටසෙන් තවත් powerful lesson එකක් එක්ක හමු වෙමු.